ඔන්න ඉතින් යාළුවනේ අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලත් එක්ක බෙදා ගන්නයි. ඉතින් අදත් අරගෙන ආවේ රසම රස ෆුඩ්ස් රිව්යු දෙකක්. චොකලට් ලවර්ස්ලාට තමයි මෙන්න මේ වීඩියෝ එක. ඉතින් මේ තියෙන්නේ රිස්බෙරි චොකලට් ෆින්ගර්ස් එකයි චන්කි චොක් එකයි. ඉතින් අද අපි බලමු මේ දෙකේ රස කොහොමද කියලා. අපි ඉතින් මුලින්ම මේ චොකලට් ෆින්ගර්ස් දෙක කන්න කලින් මේ දෙකේ ප්‍රයිස් එක පොඩ්ඩක් බලමු. ඉතින් මේ චන්කි චොක් එක වුණා රුපියල් 130ක්. මේ චොකලට් ෆින්ගර්ස් එක වුණා රුපියල් 100ක්. ඉතින් ප්‍රයිස් දෙක ගත්තහම ප්‍රයිස් දෙකක්. ඒ වගේම රස කොහොමද කියලා අපි දැන් මේක කාලා බලමු. එහෙනම් යා වීඩියෝ එකට. ඉතින් ඒක පෙට්ටියෙන් කඩාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. හරිම චූටි. ඉතින් අපි දැන් බලමු මේක ඇතුලේ කෑලි කීයක් තියෙනවද කියලා. ඉතින් අපිට ඒක අන්පැක් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. කෑලි 3යි තියෙන්නේ. රුපියල් 130ක් වුණා මේ කෑලි 3ට. අපි බලමු මේකේ රස කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේකට දෙන්න පුළුවන් රේට් එකක් තියෙනවා. මම මේක 10ේ 9.5ක් දෙනවා. මොකද ඇත්තටම රසයි. ඉතින් රිස්බෙරි එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට. අපි මේකත් පොඩ්ඩක් කඩාගෙන බලමු කොහොමද තියෙන්නේ සහ රස කොහොමද කියලා. ඉතින් අපිට රිස්බෙරි එකේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ චන්කි චොක් එක වගේ තමයි රුපියල් 100ට චොකලට් ෆින්ගර් එක පාඩු නෑ වගේම චන්කි චොක් එක රුපියල් 130ට පාඩු නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපි බලමු මේකේ රස කොහොමද කියලා. ඔයාලා දන්නවද මේ චොකලට් ෆින්ගර්ස් එකට පැරණි කතාවක් තියෙනවා. මගේ වයසටත් වඩා පරණයි මෙන්න මේ රිස්බෙරි චොකලට් ෆින්ගර්ස් එක. රහය. ඉතින් මේ දෙකටම රේට් එකක් දෙනවා නම් අපිට පුළුවන් මේ දෙකටම 9.5ක් වගේ රේට් එකක් දෙන්න. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ වීඩියෝ එකකින් හෙටත් හම්බෙමු.